ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ අපේ SL Movie Review YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අධික තණ්හාව තමන්ගේ ජීවිතය විනාශ කරන බව පෙන්වන මූවි එකක් වෙන The Goal කියන මූවි එක ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව මූවි එකට යමු. ඉතින් කතාව පටන් ගන්නකොට අපිට පෙන්නනවා කාන්තාරයක් මැදින් ගමන් කරන කෝච්චි එකේ ඉන්න වර්චල් කියලා පුද්ගලයෙක්ව. ඉතින් මෙයා දිහා ළමෙක් වඩාගත්ත ගෑනු කෙනෙකුත් ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාගේ අතේ තිබ්බ පාන් කෑල්ලකුත් ළමයට දීලා එයා කෝච්චියෙන් බහිනවා. ඉතින් එයා කෝච්චියෙන් බැහැලා ළඟ තියෙන ෂොප් එකකට යනවා. ඉතින් ඒ ෂොප් එකේ අයිතිකාරයාගෙන් වර්චල් අහනවා මේ හැරි කවුරු හරි ඉන්නවද කියලා. ඒත් ඒ මිනිහා කිසිම උත්තරයක් දෙන්නේ නැතුව ඔහේ බලාගෙන ඉන්නවා. ඉතින් වර්චල් ආපහු අහනවා බාත්රූම්ස් තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ මේ මිනිහා වෙන භාෂාවකින් බාත්රූම් අර පැත්තේ තියෙන්නේ කියලා කියනවා. ඉතින් මෙයාට බඩේ අමාරුකුත් තිබ්බ නිසා ඉතින් කරන්න දෙයක් නැති නිසා මෙයා ඒ ජරා බාත්රූම් එකට යනවා. ඉතින් ඔහොම බාත්රූම් එකට වෙලා ඉද්දි එයාට එළිය මිනිස්සෙක් කතා කරනවා ඇහෙනවා. ඉතින් මේ මිනිස්සයා අහනවා කවුරු හරි වෙනුවෙන් බලාගෙන ඉන්නවද නගරයට යන්න කියලා. ඉතින් වර්චල් ඒකට ඔව් කියනවා. ඉතින් පස්සේ ඔහු මූණ හොද ඉද්දි ඒ මිනිස්සයා විල කියනවා වතුර නාස්ති කරන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා වර්චල් වල කතා කරපු මිනිස්සයාත් එක්ක ට්‍රක් එකේ යන ගමන් ඉන්නේ. ඔහුගේ නම තමයි කීත්. ඉතින් මේ යන අතරමඟ කීත් මතක් කරනවා ඔහු නගරයට කීත් නිකන් අරන් යන්නේ නැහැ කියලා. ඉතින් වර්චල් එයා කියපු කතාවෙන් පොඩ්ඩක් කලබල වෙනවා. මොකද වර්චල් ගාව තියෙන්නේ ඩොලර් 200ක් විතරක් නිසා. ඉතින් ඔහොම යන ගමන් ඉදි ගොඩක් රස නිසා මෙයා වාහනේ AC එක ඔන් කරන්න හදනවා. එතකොටම කීත් කියනවා AC එක ඔන් කරොත් එහෙනම් වාහනේ ප්‍රෙෂර් එක වැඩි වෙලා එන්ජිම නතර වෙයි කියලා. ඉතින් ඔහොම ගොඩක් දුර ආවට පස්සේ වාහනේ ටයර් එකේ පැච් එකක් ගිහිල්ලා මේගොල්ලෝ පැච් එක මාරු කරන්න නවතිනවා. ඉතින් එතකොටම දකින්නවා කැලෑ බල්ලෝ දෙන්නේ එකිනෙකා මරා ගන්නවා. ඉතින් ඔතනින් එක බල්ලෙක් හොඳටම තුවාලලා ඉන්න නිසා කීත් ගිහිල්ලා උගේ වේදනාවක් නැති වෙන්න ඌ එතනම මරලා දානවා. ඉතින් මෙයාලා ටයර් එකත් හදාගෙන ආපහු ගමන යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා පස්සේ ආපහු ටැංකියට තෙල් ගහ ගන්න වාහනේ නතර කරනවා. ඉතින් ගොඩක් රෑ වෙලා නිසා මේගොල්ලෝ එතනම ගිනි මැලයක් ගහගෙන ඉන්න තීරණය කරනවා. ඉතින් මෙයාලා මෙහෙම රෑ ගත කරන අතරේ කීත් අහනවා අයියෝ නගරයට යන්නේ කියලා. ඉතින් වර්චල් කියනවා මොකක් හරි ජීවිත කාලෙම කරන්න පුළුවන් වැඩක් හොයාගන්න තමයි යන්නේ කියලා. ඒත් කීත් කියනවා එයා නිතරම නගරයට යන කෙනෙක් නිසා එහෙ වැඩ කරන්න එච්චර ලේසි නෑ කියලා. ඉතින් වර්චල් උත්තර දෙනවා එයා ඒ වගේ දේවල් වලට බය කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් පස්සේ දවස් උදේ අපිට පෙන්නනවා වර්චල් තමයි වාහනේ පදින්නේ. කීත් විවේක ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔය අතරේ වර්චල්ට හොඳටම රස නිසා එයා නිකන් AC එක ඔන් කරලා බලනවා. ඉතින් මේක නිසා වාහනේ එන්ජින් එක හොඳටම රත් වෙන්න ගන්නවා. ඉතින් මේක ගැන කීත් දැනගත්තට පස්සේ ඌ වර්ජින්ටත් බැලලා වාහනේ පැත්තකින් නතර කරන්න කියනවා. වර්ජල් ඒක වැඩි හිතන්නේ නැතුව කරේ කියලා කීත්ගෙන් සමාවත් ගන්නවා. පස්සේ කීත් වාහනේ හදන අතරේ වර්චල් නිකන් වටපිටාව පරීක්ෂා කරන්න යද්දී එයා 아무තු ගල් වර්ගයක් තියෙන තැනකට ගිහිල්ලා එතනට ගිහින් බලනවා. මෙතනින් එක ගලක හොඳටම දූවිලි තිබ්බ නිසා මෙයා එක ගලක් හොඳට පිහදලා බලනවා. බලද්දී එයා දකිනවා එතන තියෙන රත්තරන් කියලා. මෙයා මේක දැකලා හොඳටම පුදුම වෙනවා. ඉතින් මෙයා කීටත් කතා කරනවා මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් කීතුත් මෙතනට ඇවිල්ලා බලලා එයාගේ ලයිටර් එළියට අරන් කියනවා ගිනි තියද්දී මේ ගල කළු පාට හැරුණොත් එහෙම මේ රත්තරන් නෙවෙයි කියලා. හැබැයි මෙයාලා ගිනි තියලා බලද්දී ඇත්තට මේ ගල රත්තරන් තමයි. ඉතින් මෙයාලා පුදුම වෙලා සවල් දෙයක් අරගෙන ගල යටටම හාරලා බලනවා තව කොච්චර තියෙනවද කියලා. ඉතින් එතන බලද්දී ලොකු ටොන් ගානක රත්තරන් තියෙනවා. ඉතින් මේ දෙන්නට නම් ඒක අඩියක්වත් ඉස්සරහට හොල්ලගන්න හිතන්නවත් බෑ. ඉතින් මේකව ට්‍රක් එක ආදාරනොත් ඇදලා බලනවා ඒ රත්තරන් ටික එළියට එයිද කියලා. ඉතින් මෙයාලා වාහනේ උදව්වෙන් කබයක් දාලා ඒක අදින්න හදනවා. ඒත් කොච්චර කරත් ඒක හරියන්නේත් නැහැ. කබෙත් දෙකම කැඩලා යනවා. ඉතින් රෑ වෙන නිසා ගිනි මෙලයක් ගහගෙන මේගොල්ලෝ දොර හොයන්න යනවා. මොකද කීත් කියනවා රෑට දඩයන් බල්ලෝ ආවම උන් එලවන්න පුළුවන් ගින්දරෙන් විතරයි කියලා. ඉතින් මෙයාලා මෙහෙම ඉන්න ගමන් කතා කරනවා දැන් ඒගොල්ලෝගේ ජීවිත ගොඩක් වෙනස් වෙන්න නේද යන්නේ කියලා. ඉතින් කීත් සතුට වැඩි කමට කෑ ගහලා හයියෙන් උඩත් පයින්නවා. ඉතින් පස්සේ කීත් කියනවා මේගොල්ලෝන්ට දැන් මේ රත්තරන් ටික මෙහෙම ඉඳලා එළියට ගන්න බෑ කියලා. එයා කියනවා ඒ දෙන්න එක්කෙනෙක් ටවුන් එකට ගිහලා දොබකරයක් හොයාගෙන එන්න ඕන කියලා. කීත් කියනවා එයා අඳුරන ගොඩක් කට්ටියකින් එයාට උදව් ගන්න පුළුවන් කියලා. ඒත් එකම කීත් කියනවා ඔයා ටවුන් එකට ගිහින් දොබකරයක් හොයාගෙන එන්න කියලා. මොකද වර්ජින්ට කාන්තාර පුරුදු නැති නිසා. ඒත් වර්ජල් හිතන්නේ අනිත් පැත්තට. එයා කියනවා මෙතන ඉඳන් එයා රත්තරන් ටික බලා ගන්නම් කියලා සහ කීට්ට කියනවා ටවුන් එකට ගිහින් දොබකරයක් අරගෙන එන්න කියලා. මොකද වර්ජින් ටවුන් එකේ කිසි කෙනෙක් අඳුරන්නේ නැති නිසා. කීත් අන්තිම වතාවට ආය පාරක් අහනවා. ඒත් වර්ජින් කියන්නේ එකම දේ. ඉතින් මෙයාලා තීරණය කරනවා කීත් ටවුන් එකට ගිහිල්ලා එනකන් මෙයා රත්තරන් ටික බලා ගන්නම් කියලා. ඉතින් පස්සේ දවස උදේ කීත් යන්නයි හදන්නේ. ඉතින් කීත් වර්ජින්ට අවශ්‍ය වතුර වගේකුයි කැම ටින් වගේකුයි දෙනවා. තව එයාගේ ආරක්ෂාවට පොඩි පොකට් නයිෆ් එකකුයි හදිසියක් වුණොත් එයාව සම්බන්ධ කරගන්න සැටලයිට් ෆෝන් එකකුත් දෙනවා. ඉතින් කීත් කියනවා එයාට දොබකරේ අරන් එන්න අඩුම දවස් 5ක්වත් යනවා කියලා. වර්ජල් ගැන පරිස්සමෙන් එයාට බලා ගන්න කියලා එයා නගරයට පිටත් වෙනවා. ඉතින් පස්සේ වර්ජල් පොඩි ටෙන් කෑල්ලක් ගහක ගැට ගහලා එයාට ඉන්න තැනක් හදා ගන්නවා. එයා එයාගේ බඩු ටිකක් චෙක් කරලා රෑ වෙද්දි ගිනි මැලයක් ගහන දර ටිකක් හොයාගන්නත් යනවා. ඉතින් එයා දර හොයාගෙන ආවට පස්සේ එයා දකිනවා
පොඩි ගෝනුස්සෙක් එයා ඉන්න තැනට ඇවිල්ලා කියලා. ඉතින් එයා කෝටු කෑල්ලකින් ඒ ගෝනුස්සවත් අහකට අයින් කරලා එයා එතනට වෙලා ඉන්නවා. ඉතින් ඔහොම ටික වෙලාවක් යද්දි කළුවරත් වැටෙනවා. ඉතින් වර්ජින් එයාගේ කෑම තිබ්බ ටින් ටික රත් කරලා එයාගේ කෑම පොඩ්ඩක් රස විඳිනවා. ඒ අතර එයාට ඇහෙනවා කැලෑ බැල්ල උඩ පුරන සද්දයක්. ඉතින් එයාට මේව පුරුදු නැති නිසා එයා එයාගේ පොකට් නයිෆ් එකත් අද කරගෙන එහෙමම එයාට නිින්ද යනවා. ඉතින් පස්සේ දවසේ උදේ ඔහු හොඳට මම්මාරුවෙන් නැගිටිනවා. ඉතින් පස්සේ එයා එතන මල පහ කරලා ඒව හොදගන්න කියලා යද්දි එයාගේ වතුර ටික නාස්ති කරගන්න බැරි නිසා එයා ඒව හොදගන්නවත් නැහැ. ඉතින් එතකොටම එයාට සැටලයිට් එකෙන් කෝල් එකක් එනවා. ඉතින් එයා අමාරුවෙන් එතනට දුවගෙන යද්දිම ඒ කෝල් එකත් කට් වෙලා යනවා. පස්සේ ටික වෙලාවකින් එයා පොඩ්ඩක් වටේ සෝදිසි කරන්න කියලා යනවා. එයා දකිනවා කැඩිච්ච ප්ලේන් එකක් තියෙනවා කියලා. ඉතින් එයාට හිතෙනවා මෙතනට වෙලා හිටියොත් එහෙම එයාට බල්ලොන්ගෙන් බේරෙන්න පුළුවන් කියලා. ඒත් එතන රත්තරන් ටික පේන්නේ නැති නිසා එයා තීරණය කරනවා ප්ලේන් එකේ කෑලි අරගෙන එයාගේ ටෙන්ට් එක හොඳට හදාගන්න. ඉතින් හොඳට මහන්සි වෙලා ඉන්න මෙයා පොඩ්ඩක් ටෙන්ට් එක ඇතුළේ නිදා ගන්නවා. ඉතින් එයා ඇහැරලා බලද්දි එයාට දැනෙනවා එයාගේ මූණ පැත්තක් අවුවට පිච්චිලා කියලා. ඉතින් අවුව නිසා හෙම්බත් වෙලා ඉන්න මෙයා පස්සේ ආ රත්තරන් ටික ළඟට ගිහිල්ලා එයා එයාත් එක්කම කතා කරනවා. ඉතින් එයාට පස්සේ අදහසක් එනවා රත්තරන් කෑල්ලක් කඩා ගන්න. ඉතින් මෙයා ලොකු ගලකින් ගහලා අන්තිමේදී කොහොම හරි ලොකු රත්තරන් කෑල්ලක් කඩා ගන්නවා. ඉතින් ඒත් එක්කම කීත්ගෙන් එයාට කෝල් එකක් එනවා. එයා සෙනික වේග ආන්සර් කරනවා. කීත් කියනවා වාහනේ හීට් වෙන ප්‍රශ්න නිසා හිතුවට වැඩිය එයාට එතනට එන්න ගොඩක් කල් යනවා කියලා. ඉතින් ඒත් එක්කම වර්ජිනුත් කියනවා එයා රත්තරන් ලොක් කෑල්ලක් කඩා ගන්න පුළුවන් වුණා කියලා. ඒත් එක්කම කීත් කියනවා එයාට හොඳ රත්තරන් ටික බලාගෙන ඉන්න කියලා. මොකද එයා පුළුවන් තරම් ඉක්මනට දොබ කෙරෙත් අරගෙන උතන්ට එනවා කියලා. ඉතින් එදාම රෑ කීත් රත්තරන් ගොඩ ගාවින්ම ගිනි ගොඩක් ගහගෙන එතනට වෙලා ඉන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දි එයාට එනවා කැලෑ බැලෝ කෑ ගහනවා. ඉතින් උන් ගින්දරට බය නිසා මෙයත් බයෙන් ගිනි කන්දමක් අරගෙන උන් එලවනවා. ඉතින් පස්සේ දවස් උදේ වර්ජිල් වතුර නාස්ති නොවෙන්න වතුර වෙන බෝතලයකට පුරවලා වතුර ටිකක් බොනවා. ඉතින් ඒත් එක්ක මෙයා දකිනවා සර්පෙක් එයාගේ පැත්තට එනවා. වර්ජින් ඌව මරන්න පයිද්දිම ඌ පැනලා යනවා. ඉතින් ඒත් එක්කම වර්ජින් පස්සේ හැරලා බලද්දි දකිනවා එයා තින් වතුර බෝතලේ පෙරලා කියලා. පස්සේ මෙයා ආපහු අර ප්ලේන් එක ළඟට ගිහිල්ලා බලනවා එයාට ගන්න පුළුවන් තව කෑලි තියෙනවද කියලා. ඉතින් එයා ඒත් එක්කම දකිනවා කවුරු හරි ඈතින් ඉඳන් ඒ පැත්තට ඇවිදගෙන එනවා කියලා. ඉතින් මෙයා ඉක්මනට ගිහිල්ලා කැරිච්ච ප්ලේන් එක අස්සේ හැංගෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ අර ආපුගෙන ප්ලේන් එක ළඟට ඇවිල්ලා කියනවා බොරුවට හැංගෙන්නේ නැතුව එළියට එන්න කියලා. ඉතින් බලාගෙන යද්දි ඇවිල්ලා තියෙන ගෑනු කෙනෙක්. ඉතින් එයා මෙයාට කෑම ටික්කුවේ වතුර ටික්කුවේ දෙන්නද කියලා අහනවා. ඒත් වර්ජිල් කියනවා මට වගේ කිසි දෙයක් එපා කියලා. ඊට පස්සේ ගෑනු කෙනා අහනවා ඔයා මොකද මේ කාන්තාරය මැද්දේ කරන්න කියලා. තනියම කවුරුත් නැතුව. ඒත් මෙයා නම් කිසි දෙයකට උත්තර දෙන්නේ නැතුව කට වහගෙනම ඉන්නවා. පස්සේ මෙයා ඒ ගෑනු කෙනාට ප්ලේන් එකේ කෑලි වා තියාගන්න කියලා එතනින් යන්න හදනවා. ඒත් ඒ ගෑනු කෙනාට තේරෙනවා මෙයා මොකක් හරි යකින් හංගනවා කියලා. ඉතින් ඒ ගෑනු කෙනා වර්ජිල්ගෙන් එකම ප්‍රශ්නය අහලා දිගින් දිගටම කරදර කරගෙන එයාගේ පස්සෙන් එනවා. ඉතින් මෙයා අහන ප්‍රශ්න වලින් හොඳටම හිම්බත් වෙලා ඉන්න වර්ජිල් එයාගේ ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න නැතුව පාඩුවේ එයාට යන්න කියනවා. ඉතින් ඒ ගෑනු කෙනාත් කොහොම හරි දකිනවා මෙයා ඉන්න ටෙන්ට් එක. ඉතින් එයා ඒක කඩන්න උත්සාහ කරනවා. ඉතින් හොඳටම තරහා ගිය වර්ජිල් එයාට පහර දෙනවා. ඉතින් ඒ පහර දීලා එයාව එතනම මරලා දානවා. පස්සේ වර්ජිල් මේ මිනිහ හංගන්න ඕන නිසා ඒ මිනිහ වල්ලලා දානවා. ඒ ටික වෙලාවකට පස්සේ දකිනවා ඒ වල්ලපු තැනින් කැලෑ බල්ලෝ ඇවිල්ලා මේ මිනිහා ආයේ හාරලා කන්න හදනවා කියලා. ඉතින් වර්ජිල් ඒ කැලෑ බල්ලොන්වත් එලවලා දාලා මිනිහ ඇදගෙන ගිහිල්ලා දුරකට අරන් ගිහිල්ලා පුච්චලා දානවා. ඉතින් ඒ පුච්චලා දාන ගමන් අපිට පේනවා වර්ජිල් ගෑස් වලින් කඳුළුත් වෙනවා. මොකද එයා මීට කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා. ඉතින් පස්සේ දවස් උදේ සැටලයිට් ෆෝන් එක රින් වෙන සද්දෙට වර්ජිල් හැරෙනවා. ඉතින් කීත් කතා කරලා කියනවා එයා දොබකරේ හොයාගත්තා කියලා. සහ කියනවා එයා හිතුවට වැඩිය ගොඩක් කල්ලේ ඉන්නේ කියලා. මොකද දොබකරේ බර නිසා එයාට හිමීට එන්න වෙන්නේ කියලා. ඉතින් කීත් ෆෝන් එක තියන කලින් වර්ජින්ට කියනවා කොහොම හරි හොඳින් අල්ලන් ඉන්න කියලා. එයා ඉක්මනටම එනවා කියලා. ඉතින් අපිට පස්සේ පෙන්නනවා එයා ඉන්න ටෙන්ට් එක පහු කරගෙන ට්‍රක් එකකුත් යනවා කියලා. ඒත් වර්ජින් මේ කාන්තාරෙන් බේරෙන්න ඕන වෙනුවට එයා කරන්නේ එතනින් හැංගෙන එක. ඉතින් රාත්‍රියට දර හොයන වර්ජිල් යන අතරේ එයා දකිනවා වැලි කුණාටුවක් එනවා කියලා. ඉතින් වර්ජිල් ජීවිතේ බේරගන්න ටෙන්ට් එක පැත්තට දිව්වත් ටෙන්ට් එකත් කෑලි කෑලි වලට විසි වෙලා යනවා. ඉතින් එයා එයාගේ ජීවිතේ බේරගන්න අනිත් පැත්තට දුව ඉද්දී එකපාරම අත්තක් ඇවිල්ලා එයාගේ ඇඟේ වදිනවා. ඉතින් පහවදා උදේ වැලි කුණාටුව අතුරුනාට පස්සේ වර්ජින් වැලි අතරින් නැගිටිනවා. ඉතින් නැගිටින්න නිකන් නෙවෙයි එයාගේ බඩ පසාරු කරගෙන යන්න අතු කෑල්ලකුත් වැදිලා තියෙද්දි. ඉතින් වර්ජින් තණ්හාව නිසාම ආපහු අර රත්තරන් ටික ළඟට ගිහිල්ලා වැලි පිහදලා බලනවා ඒවල් පරිස්සමෙන් තියෙනවද කියලා. පස්සේ මෙයා වේදනාවෙන් අර අතු කෑල්ල එයාගේ බඩෙන් ඇදලා දාලා ටින් කෑල්ලක් රත් කරලා එයාගේ තුවාලේ මත තියෙනවා. ඉතින් වර්ජින් දැන් ඉන්නේ ගොඩාක් අමාරුවෙන්. ඉතින් මෙයා හයියෙන් කෑ ගහලා ඔළුව අතත් ගහගෙන එහෙමම සිහින තියලා වැටෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ මෙයාට සිහිය ආවට පස්සේ මෙයා දකිනවා ගෑනු කෙනෙක් මෙයාට ඊතලයක් දික් කරන් ඉන්නවා කියලා. ඉතින් ඒක දැකලා මෙයාට මතක් වෙන්නේ එයා කලින් මරලා දාපු ගෑනු කෙනාව. ඉතින් ඒ ගෑනු කෙනා වර්ජල්ට වතුර ටිකකුත් පොවලා එතනින් යන්න යනවා. පස්සේ වර්ජන් නැහැනට පස්සේ බලනවා ඒ ගෑනු කෙනා වටපිටින් ඉන්නවද කියලා. ඒත් පේන්නේ නැහැ. ඉතින් වර්ජන් වැඩි අස තියෙන සැටලයිට් එක එළියට අරගෙන කීට කෝල් එකක් අරගන්නවා.
ඉතින් වර්ජිල් කීට්ට උන හැමදීම කියනවා. ඉතින් කීත් කියනවා ඔය ගෑනු කෙනා කරදර තික්මට නතර කරලා දාන්න කියලා. ඉතින් කෝල් එක ඉවරනට පස්සේ අර ගෑනු කෙනා ආපහු වර්ජිල් ගාවට කොහෙද උදන් එනවා. ඉතින් ඒ ගෑනු කෙනා වර්ජිල්ගෙන් අහනවා උදව් ඕනේද කියලා. ඒත් අර රත්තරන් ටික ගැන තණ්හාවෙන් ඉන්න වර්ජිල් අර ගෑනු කෙනාට හොඳටම කෑ ගහලා පන්න ගන්න හදනවා. ඉතින් අර ගෑනු කෙනා වර්ජිල්ගෙන් අහනවා එයාගේ නංගිව දැක්කද කියලා. ඒත් වර්ජිල් කිසිම දෙයකට උත්තර දෙන්නේ නැතුව කටවහගෙන ඉන්නවා. ඉතින් ඒ ගෑනු කෙනා යන්න යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ වර්ජිල් දකිනවා එයාගේ වටේ ගිනි ගොඩවල් ගහලා තියෙනවා කියලා. සහ දකිනවා කැලෑ බැල්ලෝ එයාව දඩයමක් කරගෙන එයා වටේ කැරකෙනවා කියලා. ඉතින් කකුල් දෙකෙන්වත් නැගිට ගන්න බැරි මෙයා දැන් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මුකුත් කර කියා ගන්න බැරි මෙයා කීට කෝල් එකක් ගන්නවා. කීත් කියනවා බය වෙන්න එපා මං ඉක්මනටම එනවා කියලා. ඉතින් මෙයා හොඳටම අඩ කීත්ගෙන් බෙකාපත් වෙනවා ඉක්මනට එන්න කියලා. මොකද කැලෑ බල්ලෝ තව ටිකකින් මෙයාව පන පිටින් මරන්න හදන්නේ කියලා. ඉතින් අපිට ඒත් එක්කම පෙන්නනවා කීත් මේ හැමදේම බලාගෙන තමයි ඉන්නේ. ඉතින් කීත් බලාගෙන ඉන්නවා වර්ජින්ව කැලෑ බැල්ලෝ ඇදගෙන යන දිහා. ඉතින් වර්ජින්ව කැලෑ බල්ලෝ මරන්න ඇදගෙන යන වෙලාවෙත් රත්තරන් වලට තියෙන තණ්හාව නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. කැලෑ බල්ලෝ හෝ මරන්න ඇදගෙන යද්දිත් වර්ජින් බලාගෙන ඉන්නෙම රත්තරන් ගොඩ දිහා විතරයි. ඉතින් ටික වෙලාවකට පස්සේ කීත් අර දුබ කරෙත් අරගෙන එතනට එනවා. ඉතින් මෙයා කැලෑ බල්ලෝ කාපු වර්ජිල්ගේ බොඩිය දිහාත් බලලා ට්‍රක් එක ඇතුලේ මොකක්ද දෙයක් අරගෙන ආපහු හැරෙද්දී එකපාරට මෙයාගේ පපුවට ඊතලයක් වදිනවා. කවුද ඔහුට විද්දි කියලා ඔහුටත් අදහසක් නැහැ. ඉතින් කීතුත් මෙතනම ඇදගෙන වැටලා මැරලා යනවා. ඉතින් මේත් එක්කම කතාවත් ඉවරනවා. ඉතින් මේ වගේ තවත් මූවි රිවිව්ස් බලන්න අපේ channel එක subscribe කරලා like button එක ඔබන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.